විශේෂයෙන් ඉතාලියේ මේ වෙනසකට විදේශික සංවිධානයේ ආරාධනාව මත පෙරදින විශ්වවිද්‍යාලයේ ආර්ථික අංශයේ ආචාර්ය කල්පසා සහෝදරයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි විශේෂයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සහෝදරයව. ඒ වගේම තමයි මෙතෙන්ට පැමිණලා සිටින සියලුම සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම Zoom එකෙන් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම සහෝදර සහෝදරියන්ව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි විශේෂයෙන් මේ සාකච්ඡාව මේ මූලිකව ගන්න මේ කතා බහක යෙදුනේ මේ වෙනකොට යුරෝපයේ ඒ වගේම මේ ඇමරිකා එක්සත් ජනපදයේ අලුත් දේශපාලන තත්ත්වයක් මතුවලා තියෙනවා විදේශිකයන් සම්බන්ධව සංක්‍රමණික විදේශිකයන් සම්බන්ධව ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් ඒ කියන්නේ මේක දේශපාලන පසුබිමකින් පොඩි දැනුවත් කිරීම සඳහා තමයි අපි ආචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයව සම්බන්ධ කරගන්නේ. මම හිතන්නේ කල්ප සහෝදරයා සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ අපි හැමෝම දන්නවා. ඒ නිසා අපි වැඩේ පටන් ගමු. ඒත් එක්කම මේ විනාඩි 45ක 50ක වගේ කාලයක් තියෙනවා සහෝදරයාට මේ සාකච්ඡාවට. ඊට පස්සේ අපි ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙමු. එහෙමනම් සහෝදරයා අපි සාකච්ඡාව පටන් ගමු. හරි. මම හිතනවා මාව පැහැදිලිව ඇහෙනවා කියලා සහෝදරුන්ට කියන්න මේ ඔඩියෝ එක පොඩ්ඩක් අවුල් නම් කියන්න. සහ මේ මුලින්ම කියන්න ඕන මගේ Wi-Fi connection එක ටිකක් unstable. මාව පැහැදිලිව ඇහෙනවද ඔයාලට? ඔව් ඇහෙනවා. Okay, Wi-Fi connection එක සමහර විට unstable වෙන්න පුළුවන්. ඒ නිසා මේ යමක් ඇහුන් නැත්නම් නැවත අහන්න මම ඒක ඒ කියන්නේ අන්තිමට හරිය නැවත අහන්න පුළුවන්. යමක් ඇහුන් නැත්නම් නැවත කියන්න සමහර තැන්වල lags තියෙන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ කුමාර සහෝදරයා අදහස් දක්වන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන් සහ බොහොම ස්තුතියි මට පේනවා යම් සහෝදර සහෝදරි ප්‍රමාණයක් රැස් වෙලා ඉන්නවා තමන්ගේ වෙලාව වේදම් කරගෙන. ඒ නිසා ඒකටත් බොහොම ස්තුතියි. මම උත්සාහ කරන්නම් ඒකට යම් කිසි සාධාරණයක් ඉෂ්ට කරන්න මගේ අදහස් දැක්වීම ඇතුලේ. මම හිතන්නේ අපේ මාතෘකාව වෙන්නේ ඇත්තටම සංක්‍රමණික අර්බුදය සහ යුරෝපා ඇමරිකන් සංඥාව කියන එක තමයි අපේ මාතෘකාව විදිහට තෝරගෙන තියෙන්නේ. එතකොට මම හිතන්නේ අපි මුලින්ම තේරුම් ගත යුතු කාරණයක් තමයි මේකේ අර්බුදයේ කේන්ද්‍රය. නැත්නම් අපිට ගත්තොත් මේ අර්බුදයේ කේන්ද්‍රයේ විදිහට දැනට අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම යුරෝපයේ ඉන්න සහෝදර සහෝදරියන්ට මම හිතන්නේ වඩා සමීප වෙන්නේ යුරෝපයේ අත්දැකීම. හැබැයි අද මට ලැබුණු WhatsApp පණිවිඩයක තියෙන කාරණයක් තමයි රොහින්ග්යා සරණාගතයන්. රොහින්ග්යා සරණාගතයන් ශ්‍රී ලංකාවේ ඉන්න රොහින්ග්යා සරණාගතයන් හෙට දවසේ සංවිධානය කරලා තියෙන විරෝධතා ව්‍යාපාරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට. රොහින්ග්යා කියන අය මම හිතන්නේ සහෝදර සහෝදරියෝ දන්නවා. මියන්මාරයේ ජීවත් වෙන අපි කියනවා රාජ්‍යයක් නැති ස්ටේට්ලස් රාජ්‍යයක් නැති පිරිසක් විදිහට තමයි ඔවුන් සලකන්නේ. එක අපි කියන එත්නික් මයිනොරිටි එකක්. වාර්ගික සුළුතරයක් තමයි මේ ජනපිරිස. ඒතර මේ අය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙලා තියෙන සරණාගතයන් විදිහට. එතකොට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ අය බාරගෙන තියෙනවා. නමුත් ඔවුන් දැන් මුහුණ දෙන අර්බුදකාරී වාතාවරණය විශේෂයෙන්ම පෝෂණ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් හෙට දිනේදී විරෝධතාවක් සංවිධානය කරලා තියෙනවා. ඒතර මම කියන්න උත්සාහ කරන පළවෙනි කාරණේ තමයි මේ ප්‍රශ්නේ ගෝලීය එකක්. සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රශ්නය අතිශය ගෝලීය එකක්. ඒක සහෝදර සහෝදරියන්ට යුරෝපයේ සමීප වෙන විදිහටම ගෝලීය දකුණේ අපි කියන දුප්පත් කලාපයේ ලෝකේ මේක වෙන විදිහකට අලුතින් මතුවලා තියෙනවා. ඒ නිසායි පළවෙනි කාරණේ මට මතු කරන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ මම ටිකක් මේ ශාස්ත්‍රීය දේවල් එක්ක කතා කරන්න කැමති මේ අදහස් දැක්වීම ඇතුලේ නිකන් දල අදහස් දැක්වීමක් ඉදිරිපත් කරනවට වඩා
ඒ නිසා ප්‍රශ්න තිබුණොත් අහන්න. මෙන්න මේ පොත මම කැමතියි සහෝදර සහෝදරියෝ පොඩ්ඩක් හොයාගෙන බලනවා නම්. මේ පොතේ නම තමයි A Seventh Man. හත්වෙනි මිනිසා. නැත්නම් හත්වෙනි මනුෂ්‍යයා කියන එක. A Seventh Man. මේක ලියලා තියෙන්නේ ජෝන් බර්ජර් කියන බ්‍රිතාන්‍ය ජාතික සාහිත්‍යකාරයා නැත්නම් දේශපාලන විචාරකයා විසින්. මම මේ කොපි එකක් එවන්නම් කුමාර සහෝදරයාට මේ පොඩ්ඩක් බෙදාගෙන බලන්න. මම කැමතියි මේ වගේ දේවල් කියවනවා නම් සහෝදර සහෝදරියෝ මොකද මේ දැනුම අවශ්‍යයි අපිට. මේක මෙයා ලියන්නේ 1975. මේක පළ කරන්නේ 1975 අවුරුද්දේ. මේක PDF එකක් මම මේ වන්නම් සහෝදර සහෝදරියන්ට. මේක ඉතාම වැදගත් විස්තර වගේම ඡායාරූප තියෙනවා මේ සංක්‍රමණිකයන්ගේ ජීවිතය සම්බන්ධයෙන්. මේක ඇත්තටම ලියන්නේ 1975. මොකද 1975 ලෝකේ යුරෝපයේ විශාල සංක්‍රමණික බුබුලක් ඇති වෙනවා. සංක්‍රමණික පිබිදීම. විශාල සංක්‍රමණික ප්‍රමාණයක් යුරෝපයේ වැඩ හොයාගෙන එන කාල සීමාවක තමයි බර්ජර් මේක ලියන්නේ. ඒ නිසා මගේ පළවෙනි පොයින්ට් එක තමයි සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රශ්නය අලුත් එකක් නෙවෙයි. ඒක ඉතාම පැහැදිලිව දීර්ඝ ඉතිහාසයක් තියෙන ප්‍රශ්නයක්. හැබැයි ධනවාදයේ විසින් ඒක මතු කරන විදිහ රාජ්‍යයන් ඇතුළේ ඒකට හදන ප්‍රතිපත්තිවල විශාල සංක්‍රමණ විරෝධයක් කාලෙන් කාලට මතුවෙන විදිහත් අපිට දකින්න පුළුවන්. මගේ පොඩි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මම ඒක ෂෙයා කරන්න මම හිතනවා හැමෝටම මේක පේනවා කියලා. සහෝදරයෙක් කිව්වොත් ලේසි මට මේක පේනවද කියලා පැහැදිලිව. පේනවනේ. හරි. එතකොට අපි මාතෘකාවට ගියොත් සංක්‍රමණික අර්බුදය සහ ඇමරිකා යුරෝපා සංඥාව කියන එක තමයි අපි අද සාකච්ඡාවට ගන්නෙ. ඒකෙදි මෙන්න මේ පින්තූරය මම කුමාර සහෝදරයත් එක්ක මේක ගැන යම්කිසි සාකච්ඡාවක් මීට කලින් කරා. ඒකෙදි ඔහු කියපු කාරණයක් තමයි ඔහු යම් වෙලාවක මම දක්වපු අදහස්වලදී පෙන්නපු සමහර ඡායාරූප පාවිච්චි කරන්න කියලා. මේක ඇත්තටම මේ කලින් පාවිච්චි කරපු ඡායාරූපය නෙමෙයි මම වෙන එකක් පාවිච්චි කරන්නේ. මේ ඇත්තටම මෙක්සිකන් බෝඩර් එකේ ඇමරිකාව සහ මෙක්සිකෝ අතර තියෙන බෝඩර් එකේ සංක්‍රමණිකයන් මේ බෝඩර් එක ක්‍රොස් කරද්දී මේ දේශ සීමාව ක්‍රොස් කරද්දී ඔවුන්ගේ බඩු භාණ්ඩ බොහෝ විට මේ විදිහට අතරමඟ දාලා තමයි යන්නේ. ඒතර මේ වගේ ස්ටේෂන්ස් ගණනාවක් මේ වගේ මේ බෝඩර් ක්‍රොස් කරන තැන් ගණනාවක් මෙක්සිකන් බෝඩර් එකේ තියෙනවා. ඇමරිකාවේ බෝඩර් එකේ තියෙන තැනක්. මේ අතුරින් වැදගත් එකක් තමයි මේකේ තියෙනවා මේ ඒකට කියන්නේ ඇත්තටම tree of shame කියලා. ඒ කියන්නේ සමහර ගස් තියෙනවා මේ ප්‍රදේශයේ ඒ ගස්වල ඇත්තටම බොහෝ විට මේ ඒවට tree of shame කියලා කියන්නේ මේ බෝඩ් එක ක්‍රොස් කරන බොහෝ කාන්තාවන් ස්ත්‍රීන් අතවරයටපත් වෙනවා දූෂණයටපත් වෙනවා. එතකොට ඒකේ සිම්බල් එකක් විදිහට බොහෝ විට මේ ওই tree of shame කියන එක මේ බෝඩර්ස් වල තියෙනවා. එතකොට අපි ඉතින් මතු කරගන්න ඕන කාරණේ තමයි බෝඩ් එකක් ක්‍රොස් කරනවා කියන එක දේශ සීමාවක් ක්‍රොස් කරනවා කියන එක ඊටාම ඉහළ මනුෂ්‍ය පිරිවැයක් තියෙන ක්‍රියාවලියක්. ඒක සාමාන්‍යයෙන් වීසා එකක් අරගෙන බෝඩ් එකක් ක්‍රොස් කරනවට වඩා අතිශය විශාල මනුෂ්‍ය පිරිවැයක් තියෙන දෙයක් විදිහට තමයි අපි සලකන්න ඕන. මම වැහෙනවා කියලා මම හිතනවා. රයිට්. මම එමින් ඉස්සරහට යන්නම්. මෙන්න මේක අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් තේරුම් ගමු. මම වැහෙනවද කුමාර සහෝදරයා? ඔයාලට පේනවද මගේ ප්‍රසන්ටේෂන් එක? ඔව් සර් ඔව්. ඔරන්න. මම වැහෙනවද කුමාර සහෝදරයා? ඔව් එනවා. නේ? හරි. රයිට්. මම ඕන්න මේක ඔෆ් කරන්න මගේ මේක මොකද ඉන්ටර්නෙට් එක ස්ලෝ නම් මේක වීඩියෝ එක ඔෆ් කරලා හරි. මෙන්න මේක අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. මම දන්නේ නැහැ සහෝදර සහෝදරියන්ට මේක ලොකු ස්ක්‍රීන් එක පේනවද කියලා. අනිත් මියුට් කරන්න හරි. මේ ලොකු ස්ක්‍රීන් එක මේක පේනවද කියන්නේ මම දන්නේ නැහැ. පොඩ්ඩක් පේනවනම් මම හිතන්නේ ඩීටේල්ස් ටිකත් අපිට වැදගත් වෙයි. නමුත් මෙන්න මේක කියන්න ඕන කියලා මම හිතුවා. මොකද මේ ඉතිහාසයේ අපි ඉන්න තැන තේරුම් ගන්න නැතුව අපිට හරි අමාරුයි මේ වගේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්න.
ඒ කියන්නේ සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රශ්නය සාකච්ඡා කරන්න බෑ. අපි ධනවාදයේ ඉන්න අවධිය. අපි මේ ඉන්න සමාජ ක්‍රමයේ අපි කොතනද ඉන්නේ කියන එක තේරුම් කරගන්න නැතුව. ඒක මම හිතනවා අතිශය වැදගත්. අපි මේ ප්‍රශ්නේ දේශපාලනිකව තේරුම් ගන්නවා නම් මෙන්න මේක තේරුම් ගත යුතුයි. මොකද අපි ඉන්නේ නිශ්චිත සමාජ ක්‍රමයක නිශ්චිත අවධියක. මෙන්න මේක අපි පොඩ්ඩක් තේරුම් ගමු. මේක 2025 වුණාට ධනවාදී සංවර්ධනය ඇතුලේ අපි ඉන්නේ නිශ්චිත අවධියක. ඒ අවුරුද්ද වගේම අපි මොන වගේ තත්වයකද ඉන්නේ කියන එකත් හරිම වැදගත්. මම හිතන්නේ මෙතන ඉන්න අයට යම්කිසි අවබෝධයක් ඇති ධනවාදයේ පටන් ගන්නේ 1700 ගණන් වල. එතකොට මේ 1700 ගණන් වල පටන් ගත්තට පස්සේ මේකේ විවිධ අවදීන් තියෙනවා. නිශ්චිත අවදීන් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මේක දල වශයෙන් බෙදන්න පුළුවන් අවදීන් 5කට. ධනවාද 1700 නම් ගත්තොත් අවදීන් 5කට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. අපි සරලව ගත්තොත් සාමාන්‍ය මේ එක අවධියක් අවුරුදු 50කට ආසන්න වශයෙන්. අවුරුදු 50කට ආසන්න කාල සීමාව. මේ හැම අවධියකම දකින්න පුළුවන් එක ප්‍රධාන ලක්ෂණයක් තමයි ඇත්තටම වේගයෙන් ධනවාදයේ වර්ධනය වෙන ලෝක ක්‍රමයක් විදිහට අනෙක් පැත්තෙන් නැවතවතාවක් ධනවාදයේ කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ රිකවරි එකක් තියෙනවා, රෙසෙෂන් එකක් තියෙනවා. ධනවාදයේ වර්ධනය වෙනවා ඒකම කඩාගෙන වැටෙනවා. මේක ලෝක ක්‍රමයක් විදිහට සිද්ධ වෙන දෙයක්. ඒක අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. ඒක හුදු එක රටක් ඇතුළේ විතරක් නෙවෙයි සමස්ත ක්‍රමයක් විදිහට සිද්ධ වෙන දෙයක්. එහෙම නැතුව එක රටක විතරක් නෙවෙයි. ඒ නිසා මේ වගේ අවදි ප්‍රධාන වශයෙන් අපිට පහක් අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ පස්වෙනි අවදියේ තමයි අපි දැන් ඇත්තටම ඉන්නේ. අපි ඉන්නේ මේ පස්වෙනි අවදියේ. මේ අවදියේ පටන් ගන්න 1980 ගණන් වල. 1980 ගණන් වල තමයි මේ අවදියේ පටන් ගන්න. අපිට පේනවා 1982 කියලා අපි හිතුවොත් 82 ඉඳන් 2007 විතර වෙනකන් මේක යම්කිසි විදිහකට හොඳට ක්‍රියාත්මක වුණා. කියන ලෝකේ අපි කියන ලාභදායීත්වය නිෂ්පාදනය කරලා, හෝමාරු කරලා, භාණ්ඩ පරිභෝජනය කරලා, ආයෝජනය කරලා මෙන්න මේ ගන්න අතිරික්ත නැත්නම් ලාභය යම් විදිහක යහපත් මට්ටමක තිබුණා. හැබැයි මම හිතන මෙතන ඉන්න හැමෝටම මතක ඇති 2007 2008 2009 සිද්ධ වෙච්ච ලෝක මූල්‍ය අර්බුදය. මම හිතන හැමෝටම අදහසක් ඇති. මේ මූල්‍ය අර්බුදයෙන් පස්සේ අපිට පේනවා සමස්ත ලෝකයේම තවමත් ගොඩ එන්න බැරි මහා අවපාතයකට ගමන් කරලා තියෙනවා. මෙන්න මේ කාරණේ අපිට අතිශය වැදගත් සංක්‍රමණිකයන් පිළිබඳව ගැටලුව තේරුම් ගැනීමේදී. සරලව කිව්වොත් මම තාම සරලව මේක පැහැදිලි කරොත් අපි ඉන්න අවධිය තමයි ධනවාදයේ හොඳට ක්‍රියාත්මක වෙන්නේ නැති අවධියක්. ධනවාදයේ ඊටාම අර්බුදකාරී වාතාවරණයකට ගමන් කරපු අවධියක් තමයි ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ගමන් කරපු අවධියක තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ සංක්‍රමණිකයන් පිළිබඳව ගැටලුව තේරුම් ගැනීමේදී ලෝක ක්‍රමයක් විදිහට ධනවාදයේ මුහුණ දෙන අර්බුදය කියන එක අපිට ඊටාම වැදගත්. ඒක පළවෙනි කාරණේ මම සටහන් කරන්න ඕන. අපි මේක තේරුම් ගැනීමේදී මෙන්න මේ අපි ඉන්න తত্ত্বය අවධිය තේරුම් ගැනීම ඊටාම වැදගත්. දෙවෙනි කාරණේ තමයි මෙන්න මේක. මම හිතනවා මේ graph එක පැහැදිලිව පේනවා ඇති කියලා මේ පැහැදිලිවම පොඩ්ඩක් කියන්න මට. නමුත් මෙන්න මේ තියෙන්නේ ලෝකේ සමස්ත කාර්මික ශ්‍රමිකයන්ගේ ව්‍යාප්තිය. අපි 1980 ඉඳන් බැලුවොත් මේ යට තලයේ තියෙන මෙන්න මේ හරිය ඉඳන් බැලුවොත් 1980 ඉඳන් 2008 විතර වෙනකන් ලෝකයේ සමස්ත කාර්මික ශ්‍රමිකයන්ගේ. ඒ කියන්නේ මම මේ සරලව කිව්වොත් අපි භාණ්ඩ නිෂ්පාදනය කරන ශ්‍රමිකයෝ කියලා ගමු. මෝටර රථ වෙන්න පුළුවන්, කම්පියුටර්ස් වෙන්න පුළුවන්, චිප්ස් වෙන්න පුළුවන්. මෙන්න මේවා නිර්මාණය කරන අයගේ එක පැත්තකින් ලෝකයේ දියුණු රටවල් වල ප්‍රමාණය, ලෝකයේ දියුණු නැති අඩු දියුණු රටවල් වල ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේකේ හරි මේ මට මතක කරන්න ඕනේ මෙන්න මේ කාරණේ. සරලව බැලුවොත් අපිට පේනවා ගෝලීය දකුණේ ඒ කියන්නේ දුප්පත් රටවල් වල කාර්මික පන්තිය නැත්නම් කාර්මිකයන්ගේ ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ 50%ක විතර ඉඳපු ප්‍රමාණය 70%ක් දක්වා විතර වර්ධනය වෙලා තියෙනවා. හරි? අනිත් පැත්තෙන් සහෝදර සහෝදරියෝ ජීවත් වෙන ගෝලීය උතුරේ මේක ඉතාලිය වෙන්න පුළුවන්, ජර්මනිය වෙන්න පුළුවන්, ප්‍රංශය වෙන්න පුළුවන්, ඇමරිකා එක්සත් ජනපදය වෙන්න පුළුවන්, කැනඩාව වෙන්න පුළුවන්.
මෙන්න මේ ලෝකයේ දියුණු රටවල් වල සමස්ත කාර්මික ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ගත්තට පස්සේ මේක ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. හරි? සරලව ගත්තොත් මේ දෙකට බෙදලා අපි බැලුවොත් මේ අයගේ ප්‍රමාණය සාමාන්‍ය 30%කට වඩා අඩු වෙලා තියෙනවා ලෝකයේ සමස්ත කාර්මික ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය. මෙන්න මේකත් අපිට වැදගත් ඉන්ඩිකේටර් එකක්. වැදගත් දර්ශකයක්. ඒ කියන්නේ ලෝකයේ වැඩි ප්‍රමාණයක් කාර්මික ශ්‍රමිකයන් දැන් ඉන්නේ ගෝලීය දකුණේ රටවල් වල. මොකද ගෝලීය උතුරේ රටවල කාර්මික ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකද කාර්මික නිෂ්පාදන ගෝලීය උතුරෙන් වෙනත් රටවල් වලට ගමන් කරලා තියෙනවා. මෙන්න මේකත් අපි තේරුම් ගත යුතු තව එක කාරණයක්. හරි? ඊළඟ එක තමයි මට පැහැදිලි කරන්න ඕන. නමුත් මෙන්න මේකත් අපි පොඩ්ඩක් හිතන්න ඕන. අපි ලෝකයේ සමස්ත ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ගත්තොත්, ඒ කියන්නේ ලෝකයේ ඉන්න හැම ශ්‍රමිකයෙක්ම අපි එකතු කරොත් මේ අපිට කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ එක පිරිසක් ඉන්නවා ඇත්තටම වැටුප් ගන්න ශ්‍රමිකයන්. එයාට ගිවිසුමක් තියෙනවා. එයා එකඟ වෙලා තියෙන නිශ්චිත වැඩ ප්‍රමාණයකට. ඒ අය වැටුප් ශ්‍රමිකයන් විදිහට වැඩ කරනවා. ඒක කර්මාන්තයක් වෙන්න පුළුවන්. ඕනම අංශයක මෙයා ඉන්න පුළුවන්. හැබැයි තව පිරිසක් ඉන්නවා වැඩ කරාට එයාට නිශ්චිත ගිවිසුමක් නැහැ. ඒ වගේම එයා ඉන්නේ ඊටාම අවදානම්කාරී ශ්‍රම කොන්දේසි ඇතුලේ තමයි ඉන්නේ. එයාට ගිවිසුමක් නැහැ. වැටුප් නිශ්චිත නැහැ. නීතියෙන් ආවරණය වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයක් ලෝකේ තවමත් ජීවත් වෙනවා. අපි මේක කොටස් දෙකකට බෙදුවොත් එහෙම මෙයාට අපිට කියන්න පුළුවන් ශ්‍රමිකයන් නැත්නම් වැටුප් ශ්‍රමිකයන් එක පැත්තක ඉන්නවා අනිත් පැත්තෙන් ඉන්නවා. දැන් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා Global Reserve Army කියලා. ඒ කියන්නේ අර වැඩ කරාට ඒ අය තවමත් ඉන්නේ ඇත්තටම ඒ වැඩ අහිමි වෙන වාතාවරණයක. එතකොට මෙන්න මේ බෙදීම අපිට දකින්න පුළුවන් ලෝකේ ශ්‍රමිකයන් ඇතුලේ. සාමාන්‍යයෙන් මේ Reserved Army of Labour නැත්නම් අවදානම්කාරී තත්වයක ඉන්න ශ්‍රමිකයන් විදිහට සාමාන්‍යයෙන් 65%කට විතර ප්‍රමාණයක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒතර මෙන්න මේකත් අපි ඔළුවේ තියාගෙන පොඩක් ඉස්සරහට යමු. අනිත් එක තමයි මට මතු කරන්න ඕන කරලා තියෙන්නේ. දැන් ලෝකේ තියෙනවානේ ඊටාම මේ බොහෝ අය කතා කරනවා මේ AI revolution එකක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ AI විප්ලවයක් සම්බන්ධයෙන්. ඒ AI විප්ලවය කියන එකට ආවට පස්සේ බොහෝ අයගේ අදහස තමයි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රියල් අපි කියන කාර්මික ශ්‍රමිකයන් ඉවත් වෙලා ඊට වඩා වෙනස් ශ්‍රම පිරිසක් නිර්මාණය වෙයි කියලා. ඒක ඇත්තක් තියෙනවා. හැබැයි අපිට මේක තේරුම් ගන්න බෑ කොහොමද AI කියන කර්මාන්තය පහළම තියෙන කැනීම් කර්මාන්තවලට අපි කියන්නේ පතල් කර්මාන්තයට, කෘෂි කර්මාන්තයට, ගෝලීය දකුණේ තියෙන පහළම තලවල තියෙන කර්මාන්තවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න නැතුව අපිට මේක මෙන්න මේ සම්බන්ධය තේරුම් ගන්න බෑ. මොකද ඒක හුදු වර්ධනයක් එකාංශයක හුදු වර්ධනයක් නෙවෙයි සාමූහික සම්බන්ධයක් මෙතන අපිට දකින්න පුළුවන්. ඒ නිසා කර්මාන්ත අතර තියෙන සම්බන්ධය තේරුම් ගැනීම ඊටාම වැදගත්. ඒ නිසා මගේ පොයින්ට් එක මෙන්න මේකයි. යුරෝපයේ AI දියුණු වෙනවා නම් නැත්නම් ඇමරිකාවේ ඉලාන් මස්ක් වගේ කෙනෙක් යටතේ නැත්නම් තව ඔය අපි කියන platform capitalism ඇතුලේ මේක වර්ධනය වෙනවා නම් ඒක නිශ්චිත වශයෙන් ලෝකයේ අනෙක් රටවල් වලටත් සම්බන්ධ කාරණයක්. මගේ පොයින්ට් එක මෙන්න මේ කාරණේ මට මතු කරන්න ඕන කරලා තිබ්බේ මේ කොටස් වලින්. ඒ තමයි අපි සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රශ්නේ තේරුම් ගැනීමේදී සංක්‍රමණිකයන් විවිධ වර්ග ඉන්නවා. ඒක ඇතුළේ ඉන්න පුළුවන් අපි කියනවා asylum seekers නැත්නම් political refugee එහෙම නැත්නම් අපි කියන දේශපාලන වශයෙන් සංක්‍රමණ නැත්නම් දේශපාලන වශයෙන් සරණාගතයන් වශයෙන් පිළිසරණ ඉල්ලන අය. ඒකම මේක ඇතුළේ ඉන්න පුළුවන් විශාල වශයෙන් අනිකුත් සරණාගත තත්වයේ ඉන්න අය ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් සංක්‍රමණිකයන් ඇතුළේ ඉන්න විශාල ශ්‍රම බලකායක්. ඒ ශ්‍රම බලකාය තේරුම් ගැනීමේදී කොහොමද සහෝදර හරි. උතරද අන්තිමට ඔව් දැන් කරගෙන යන්න. දැන් හරි. හරි මම හිතනවා මේ සමා වෙන්න මේ ඉන්ටර්නෙට් එක ගොඩක් ස්ලෝ අද. මම කියවෙන හිටියේ මෙන්න මේ කාරණය මේ ටික මම හිතනවා ඔළුවේ තියාගන්න එක වැදගත් සහෝදර සහෝදරියෝ මේ ප්‍රශ්නය ගැන හිතද්දී මෙන්න මේ කරුණු ටිකක් ඔළුවේ රඳවා ගන්න. පළවෙනි කාරණය තමයි ලාභ ශ්‍රමය නැත්නම් ආදයට පවතින්න බෑ. ඔය ඉතාලියේ වුණත්, ජර්මනියේ වුණත්, ප්‍රංශයේ වුණත්, බෙල්ජියමේ වුණත්
ධනපතියන් පවතින්නේ කර්මාන්ත පවතින්නේ මෙන්න මේ උද්දේශය මත. එයාගේ සෑම විටම එයාට අවශ්‍ය වෙනවා ලාභ ශ්‍රමය. cheap labor. එතකොට ලාභ ශ්‍රමය කියන එක බොහෝ විට මේ රටවල් ඇතුල් වෙන්නේ බොහොම පහසුවෙන් ඇතුල් කරගන්නේ සංක්‍රමණිකයන් හරහා. ඒ නිසා ඔවුන් සෑම විටම මුහුණ දෙන ප්‍රධාන කොන්දේසිය තමයි මෙන්න මේ ලාභ ශ්‍රමය දිගින් දිගටම පවත්වා ගැනීම කියන එක. මේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි අපි දන්නවනේ ධනවාදයේ විසින් ව්‍යාපාර නිර්මාණය කරනවා, ආයෝජන නිර්මාණය කරනවා, මේ අසීමිතව නිෂ්පාදනය කරනවා. කාර් වෙන්න පුළුවන්, මොබයිල් ෆෝන්ස් වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, ආහාර නම් අඩු වශයෙන් නිෂ්පාදනය කරන්නේ. නමුත් අනික ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් අසීමිතව නිෂ්පාදනය කරනවා. මේ අසීමිතව නිෂ්පාදනය කරද්දී මේ අය මුහුණ දෙන ප්‍රශ්නේ තමයි කවුද මේවා මිලදී ගන්න? කවුද මේ භාණ්ඩ මිලදී ගන්න කියන ප්‍රශ්නේ. ඒ නිසා මේ භාණ්ඩ මිලදී ගැනීමේ තලයේදීත් මේ අයට අවශ්‍ය වෙනවා තමන්ගේ ජනගහනයේ යම්කිසි නිශ්චිත වර්ධනයක්. ඒ ජනගහනයේ නිශ්චිත වර්ධනය උපත් වලින් සිද්ධ වෙනවට අමතරව මේ අයගේ වෙළඳපළේදී මේක කරගන්න පුළුවන් තව එක පිරිසක් තමයි සංක්‍රමණිකයන් කියලා කියන්නේ. මීට අවුරුදු දෙකකට කලින් ඇමරිකාවේ ඇතිවෙච්ච සමහර පරිභෝජන ප්‍රශ්න නැත්නම් මේ භාණ්ඩ මිලදී ගන්නේ කවුද කියන ප්‍රශ්නෙට ඇත්තටම පිළිතුරු ලබා දුන්නේ සංක්‍රමණිකයන් විසින්. ඒ අයගේ පරිභෝජන වර්ධනය වීම හරහා තමයි ඇත්තටම ඇමරිකන් මාකට් එකේ නිෂ්පාදනය කරපු භාණ්ඩ මිලදී ගන්න පරිභෝජනය කරේ. ඒ නිසා දෙවෙනි කාරණය තමයි ওই නිෂ්පාදනය කරමින් යන වේගයෙන්ම පරිභෝජන නිර්මාණය විය යුතුයි සමාජයක් ඇතුළේ, නැත්නම් ධනවාදය අර්බුදයට ගමන් කරනවා. තුන්වෙනි කාරණය තමයි මම හිතනවා මේක තමයි වැදගත්ම පොයින්ට් එක කියලා. ධනවාදයට පවතින්න බෑ ජාතිවාදයේ හෝ ලිංගවාදයේ නැතුව. ඒ කියන්නේ රේසිසම්, සෙක්සිසම්, වර්ගවාදයේ සහ ලිංගවාදයේ නැතුව මේකට පවතින්න බෑ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් මම හිතන සහෝදර සහෝදරියෝ දන්නවා ඇමරිකාවේ තිබ්බ වහල් ක්‍රමය. ඇමරිකාවේ තිබ්බ වහල් ශ්‍රමය නිර්මාණය වෙන්නේ ධනවාදී සමාජයක් ඇතුලේ. ඒ වහල් ක්‍රමය හරහා තමයි ඇමරිකාවේ වර්ධනයට, ඇමරිකාව ඊටාම බලවත් රාජ්‍යයක් විදිහට වර්ධනය වෙන්න ඕන පදනම වැටෙන්නේ. අපි එංගලන්තයට ගියත් ඒ පදනම එහෙමම තියෙනවා. ප්‍රංශයට ගියත් ඒ පදනම මේ විදිහටම තියෙනවා. පස්සේ කාලෙක පරිවර්තනය වුණාට. ඒ නිසා තවමත් සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය ඇතුලේ මෙන්න මේ රේසිසම් කියන එක ගැඹුරින් තියෙනවා. සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නේ ඊටාම රේසිස් ප්‍රශ්නයක් බවට මම හිතන්නේ දැන් යුරෝපයේ පත් වෙලා තියෙනවා මේ නැගෙමින් තියෙන අන්ත දක්ෂිණාංශික ප්‍රවණතාවත් එක්ක. ඒකම සෙක්සිසම්, ලිංගවාදය. ස්ත්‍රියට සහ පුරුෂයාට වෙනස් වැටුප් තලයන් නිර්මාණය කිරීම. ස්ත්‍රිය සහ පුරුෂයා වෙනමම ආකාරයේ සූරාකෑමට ලක් කිරීම. විශේෂයෙන්ම කාන්තාවන් සූරා කන්න පුළුවන් අවස්ථා වේගෙන් වර්ධනය වෙලා තියෙනවා මේ ක්‍රමය ඇතුලේ. මම එක උදාහරණයක් කියන්නම්. පහුගිය කාලේ මතුවෙච්ච එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ලංකාවේ ශ්‍රමික ස්ත්‍රීන් මුහුණ දුන්න ප්‍රශ්නයක් විශේෂයෙන්ම මැද පෙරදිගදී. ඒ තමයි ඕන්න දෙවනි වතාවටත් ඇප්ලිකේෂන් එකක් භාවිතයෙන්, ඇප් එකක් භාවිතයෙන් විකුණන්න පටන් ගත්තා. මෙන්න මේ මැද පෙරදිග සංක්‍රමණය වුණාට පස්සේ ඒ අයගේ ඉන්න නියෝජිතයන් විසින්. ඕන නිර්මාණය කරා ඔන්ලයින් ස්ලේව් මාකට් එකක්. අපි කියනවා ඒක බලන්න පුළුවන් එකන ඩොකියුමන්ටරි එකක් තියෙනවා BBC එක කරපු YouTube එකේ. ඔන්ලයින් ස්ලේව් මාකට් එකක්. ඒ කියන්නේ ඔන්ලයින් තියෙන වහලුන් විකුණන තැනක් ඕන නිර්මාණය කරා. ගැහැණියක් වීම, ස්ත්‍රියක් වීම කියන එක මේකේ විකිනෙන්න හොඳම සාධකයේ බවට පත් වුණා. මොකද ඒකට හේතුව ඔවුන්ට කේවල් කරන්න බෑ. ඔවුන්ට අනිත් පැත්තට සටන් කරන්න බෑ. උදකලයි ඔවුන්ගේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ගන්නවා, ලිපි ලේඛන ටික ඔක්කොම, පේපර්ස් ටික ඔක්කොම ගන්නවා. ඔවුන් රටට ගියපු ගමන් ඔවුන්ව සිරකාරයන් බවට පත් වෙනවා. එතනින් එහාට සිද්ධ වෙන්නේ තාම නරක විදිහට මේ අයව විකිනෙන එක. ඒක කෙවල් වැඩ කරන එක වෙන්න පුළුවන්. නැත්නම් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වීම වෙන්න පුළුවන්. ඒ නිසා රේසිසම්, සෙක්සිසම් කියන එක අපිට අතාරින්න බැරි කාරණයක් මයිග්‍රේෂන් නැත්නම් මේ සංක්‍රමණිකයන් පිළිබඳව ගැටලුවේදී. අනෙක් පැත්තෙන් අමතක කරන්න එපා ලාභ භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ අපිට ලාභ භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන් කියලා කියන්නේ අපේ ශ්‍රමය ලාභදායී වෙලා තියෙනවා කියන එක. නැත්නම් අපේ ශ්‍රමය තවත් චීප් වෙලා තියෙනවා කියන එක. ඒක අමතක කරන්න එපා. සතුටු වෙන්න එපා. ගොඩක් විට iPhone එකක් මෙන්න මේ මිලට දැන් ගන්න පුළුවන් කියන එකේ අර්ථය තමයි තවත් තැනක මිනිසුන්ට ගෙවන ප්‍රමාණය ඉතාම අඩු වෙලා තියෙනවා කියන එක. චීනයේ ඉන්න Foxconn වල ඉන්න ශ්‍රමිකයන්ට ගෙවන ප්‍රමාණය ඉතාම අඩු වෙලා තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා මම හිතන්නේ
කම්කරු පන්ති මාව ඇහෙනවද? ඔතන මේ තව එකක් ඔන් වෙලා තියෙන එක ඔෆ් කරන් දෙකක් යනවා එක එකෝ වෙන්නේ. ඔව් මම හිතන්නේ මේක අපි තේරුම් ගන්න ඕන cheap commodities කියන ඒවා ඊටාම පැහැදිලිව නිර්මාණය කරන්නේ ලාභ ශ්‍රමය. අනිත් එක තමයි අවසාන වශයෙන් අපි තේරුම් ගන්න ඕන දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අර්බුදය අපි සාකච්ඡා කරන්නෙම සංක්‍රමණිකයන් පිළිබඳව ගැටලුව අපි සාකච්ඡා කරන්නෙම දැන් අපිට පේන්න තියෙනවා අපිට තනිව මේකට මුහුණ දෙන්න බෑ කියන එක. අපිට කිසිසේත්ම පුදකලාව පුද්ගලයන් විදිහට මේකට මුහුණ දෙන්න බෑ. අපිට අවශ්‍යයි දේශපාලන නියෝජනයක්. ඒ දේශපාලන නියෝජනය හරිම පැහැදිලි තවමත් කම්කරු පන්තිය මත තියෙන එකක්. කම්කරුවා එකතු වීම මත තියෙන එකක්. ඉතාලියේ ගත්තොත් ලංකාවෙන් සංක්‍රමණය වෙච්ච කම්කරුවන් සහ ඉතාලි කම්කරුවන් අතර තියෙන සම්බන්ධය ආශ්‍රය නිර්මාණය කරගත යුතු එකක් බවට තමයි දැන්පත් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධය අපි සම්බන්ධ කළ යුතුයි ප්‍රංශයේ තියෙන දේශපාලන තත්ත්වයක් එක්ක. ප්‍රංශයේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා නම් සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්ති වලට අපිට හැකියාව තියෙන්න ඕනේ. ඒකට විරුද්ධව හඬන ගන්න ලංකාවෙත්, ඉතාලියෙත්, ඇමරිකාවෙත්. ඒ නිසා මෙන්න මේ නියෝජිතභාවය දේශපාලනයේ තියෙන නියෝජිතභාවය ඊටාම පැහැදිලිව තවමත් අපිට ඉතුරු වෙලා තියෙන විශ්වීය සංකල්පය තමයි නැත්නම් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් තැන තමයි අපිට අත්වල බඳ ගන්න පුළුවන් තැන තමයි මම හිතන්නේ කම්කරු පන්ති දේශපාලනය කියන එක. ඒ නිසා මෙන්න මේ පොයින්ට්ස් ටික මම හිතනවා කියන්න ඕන කියලා මම කැමති ඔය ඡායාරූප භාවිතයෙන් සමහර දේවල් කියන්න ලොකු ඉස්සර කියනවට වඩා මේ මම හිතනවා මේක ටිකක් සහෝදර සහෝදරයන්ට පේනවා ඇති කියලා නැත්නම් මම මේක පස්සේ බෙදා ගන්නම් ප්‍රසන්ටේෂන් එක. මේ තියෙන 1969 කාලේ ඇඳපු 60 වගේ කාලයක ඇඳපු කාටුන් එකක්. මේකේ තියෙන්නේ ඇත්තටම උඩ බැලුවොත් ටයිටල් එක මේ තියෙන්නේ මේ චීන සහ මේක ඊටාම මේ වර්ගවාදී මම කිව්වේ ධනවාදී අතිශයින් වර්ගවාදී කියලා. මේ චීන සහ අයිරිෂ් චීන ජාතික සහ අයිරිෂ් ජාතික මිනිස්සු දෙන්නෙක් විසින් අර ඇමරිකාවේ ඉන්නේ අංකල් සෑම් කියලා එක්කනේ. ඇමරිකාවේ අංකල් සෑම්ම දෙපැත්තෙන් අල්ලලා ආහාරයට ගන්න එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අයිරිෂ් ජාතිකයා හිස පැත්තෙන් ආහාරයට ගන්නවා අංකල් සෑම්ම. අනිත් පැත්තෙන් චීන ජාතිකයා කකුල් දෙක පැත්තෙන් ආහාරයට ගන්නවා. අංකල් සෑම් කියන්නේ මම හිතන සහෝදර සහෝදරයන්ට පැහැදිලි ඇති ඇමරිකාවේ පරමත්වය. ඇමරිකාව කියන්නේ මොකක්ද කියන එක නිරූපණය කරන්නේ අංකල් සෑම්. මම හිතනවා දැකලා ඇති අර තොප්පියක් එහෙම දාගෙන රැවුලක් තියෙන කෙනා මම හිතන්නේ සහෝදර සහෝදරයන් අදහසක් ඇති. එතකොට මේකේ බලන්න අන්තිමට චීන ජාතික කම්කරු නැත්නම් චීන ජාතිකයා විසින් අවසාන වශයෙන් අයිරිෂ් ජාතිකයාවත් ආහාරයට ගන්නවා. එතකොට මේ තමයි ඇමරිකාව චීන ජාතික කම්කරුවන් තමන්ගේ රටට ගෙනල්ලා ඔය පසුබිමේ පොඩ්ඩක් බලන්න මේ තියෙන්නේ සම්පූර්ණ වුන් හදපු දුම්රිය මාර්ග. මොකද චීන කම්කරුවන් තමයි මාර්ග බොහෝමයක වැඩ කරේ. ඒ චීන කම්කරුවන්. ඒ අයගේ ශ්‍රමයෙන් තමයි ඒ අපි ඔය කියන කාර්මික වර්ධනය කරගත්තේ. හැබැයි ඒ අතරම මේ වර්ගවාදය අපිට පේනවා මේ කාටුන් වලින් බොහොම පැහැදිලිව මේ අය මේ තව එක කාටුන් එකක් ඇමරිකා සූගණන් වල එකත් එක කාටුන් එකක් ඕන් ඇඳපු. ඒක 1920 ගණන් වල ලෝකයේ ඇතිවෙච්ච සංක්‍රමණ අර්බුදයත් එක්ක විශේෂයෙන්ම යුරෝපයේ ඇතිවෙච්ච අර්බුදයත් එක්ක ඊටාම සුළු පාස් කරන බිල් එකක් 920 ගණන් වල කොහොමද අඩු පිරිසක් ඇමරිකාවට ගෙන්නගන්නේ සංක්‍රමණිකයන් විදියට කියලා විශාල ප්‍රමාණයක් ඔවුන් මගහරිනවා තමන්ගේ රටට ඇතුල් වීම බලක්වනවා මේ ප්‍රතිපත්තිය හරහා. ඒක අපිට පෙන්වන්නේ ඇත්තටම ඇමරිකාව ඊටාම සංක්‍රමණ හිතකාමී රාජ්‍යයක් විදිහට තමයි බොහෝ විට පෙන්නලා තියෙන්නේ. නමුත් ඇත්ත తත්වය තමයි ඔවුන්ගේ අපි ගත්තොත් ප්‍රතිපත්තිය ඔවුන්ගේ තියෙන නීතිමය විධිවිධාන ගත්තොත් පනත් ගත්තොත් ඒ වගේම බොහෝ විට වැලකිලා තමයි සංක්‍රමණිකයන් රටට ඇතුල් වීම වැලකිලා තමයි බොහෝ විට තියෙන්නේ. මේ තව එකක් අවසාන එක මේ ඇත්තටම චීන සහ අයිරිෂ් ජාතික කම්කරුවන්ගේ තිබ්බ ඔවුන් අතර ඇතිවෙච්ච ප්‍රශ්නේ පෙන්වන එකක්. ඒ කියන්නේ අයිරිෂ් කම්කරුවන් අර තාප්පිය උඩට නැගලා තියෙනවා. ඇමරිකාවට ඇතුල් වෙලා තියෙනවා. නමුත් ඔවුන් ඇතුල් වෙච්ච ගමන් කරපු දෙයක් තමයි අර තමන් උඩට නැගපු
මේ පඩිපෙළ නැත්තම් අර තියෙන ඉනිමග ඒකට පයින් ගහලා දාන එක. ඒ අර පහළ පේනවා ඇති චීන කාම්කරුවන්ට මේක චීන ජාතිකයන්ට මේක උඩට නැග ගන්න බැරුව බලන් ඉන්නවා. ඒ නිසා මේක සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රශ්නයේදී අපි දකින්න ඕන තව එකක් තමයි සංක්‍රමණිකයන් අතර ගැටුම් ඇතිවීම. සංක්‍රමණිකයන් අතර ගැටුම් ඇති වෙනවා මොකද රාජ්‍ය විසින් මේකට බොහොම කැමති ඔවුන් අතර ගැටුමක් ඇති කිරීම ඔවුන්ගේ තියෙන දේශපාලනය අඩාල කිරීමේ එක ප්‍රධාන දෙයක්. ඒ නිසා ඇමරිකාව ගත්තොත් මගේ පොයින්ට් එක මතු කරන්න ඕන කාරණේ තමයි ඇමරිකාව ගත්තොත් ඊටාම සංක්‍රමණ විරෝධී රාජ්‍යයක් අතීතේ ඉඳන්ම 1800 ගණන් වලින් ඉඳන් ගත්තොත් සංක්‍රමණ විරෝධී රාජ්‍යයක් තමන්ගේ රාජ්‍ය ඇතුළත ඔවුන්ව ඓන්ද්‍රීයව තමන්ගේ ජාතිය ඇතුළත එකතු කර ගැනීමේදී ඊටාම වැරදි නරක ප්‍රතිපත්ති අනුගමනය කරපු රාජ්‍යයක්. ඒකම තමයි වර්තමාන ලෝකයට આવොත් අපි කතා කරන්න ඕනේ ඇමරිකාවන සංඥාව සම්බන්ධයෙන්. වර්තමාන ලෝකයට આવොත් ජනාධිපතිවරු 4 දෙනෙක් යටතේ අනුගමනය කරපු සංක්‍රමණයේ ප්‍රතිපත්ති මොනවද කියන එක අපි පොඩ්ඩක් බැලුවොත් මෙන්න මේ graph එක අපිට හරි වැදගත්. දැන් අපි සරලව නිකන් හිතනකොට අපි හිතන්නේ ට්‍රම්ප් තමයි නරකම කියලා. ට්‍රම්ප් තමයි නරකම සංක්‍රමණ ප්‍රතිපත්තියක් අනුගමනය කරපු සහ කරන්න ඉන්න ජනාධිපතිවරයා කියලා අපි හිතන්නේ. කරන්න ඉන්න එක ගැන අපිට ප්‍රක්ෂේපණ තියෙනවා අපිට හිතන්න පුළුවන් සැකසහිතව. නමුත් මේ දැනට කරලා තියෙන අනුගමනය කරලා තියෙන ප්‍රතිපත්ති වලින් බැලුවොත් සහෝදරයන්ට පැහැදිලි ඇති ට්‍රම්ප්ට වඩා 3 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සංක්‍රමණිකයන් පිටමං කරලා තියෙන්නේ ජෝ බයිඩන් පාලනය යටතේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. තමන්ගේ දූර කාලේ අවුරුදු 5ක දූර කාලය ඇතුලේ ට්‍රම්ප් තමන්ගේ පළවෙනි දූර කාලය ඇතුලේ පිටමං කරලා තියෙන නැත්නම් ඩිපෝට් කරලා තියෙන්නේ මිලියන 3ක විතර ප්‍රමාණයක්. සංක්‍රමණිකයන් මිලියන 3ක විතර ප්‍රමාණයක්. නමුත් ජෝ බයිඩන් ගත්තොත් ඔහුගේ කාලයේදී ඇත්තටම පිටමං කරලා තියෙනවා මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් පිටමං කරලා තියෙනවා. ඒකට විශාල ප්‍රමාණයක් මේ ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා ජෝ බයිඩන්ගේ පාලනය යටතේ. හරි? ඒ නිසා මෙන්න මේකත් අපි ලකුණු කළ යුතුයි. විශේෂයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂය පෙන්වුවාට තමන් සංක්‍රමණිකයන්ට හිතකාමී පක්ෂයක් කියලා. නමුත් ජෝ බයිඩන්ගේ පාලන කාලය යටතේ විශාල ප්‍රමාණයක් සංක්‍රමණිකයන් ඉවත් කරලා තියෙනවා. අපි බැලුවොත් දැන් තත්ත්වය ට්‍රම්ප් අපි කිව්ව මේකට ට්‍රම්පිසම් 2.0 කියලා. නැත්නම් ට්‍රම්ප්ගේ දෙවෙනි පාලන කාලය සහ ඒක කොහොමද සංක්‍රමණිකයන්ට බලපාන්නේ කියන එක අපි ගත්තොත් ඊටාම පැහැදිලි සංක්‍රමණිකයන්ට දැඩි ප්‍රහාරයක් එල්ලවීමට නියමිතයි. ඒකේ ලකුණු දැනටමත් පහළ වෙලා තියෙනවා. ඒකට මම හිතන්නේ ට්‍රම්ප්ගේ ආණ්ඩුව ලෑස්ති වෙමින් තියෙනවා. පළවෙනි එක තමයි මේක සිංහල සහ ඉංග්‍රීසි දෙකෙන්ම ලිව්වා ටිකක් දෙකක් නිසා. පළවෙනි එක තමයි විශාල වශයෙන් සංක්‍රමණිකයන් පිටුවහල් කරන්න ඕන් ලෑස්ති මේ වෙලාවේ. මේකට අපි කියනවා mass deportation කියලා. සමූහ පිටුවහල් කිරීමට මේ වෙද්දිත් ඇමරිකන් රාජ්‍ය ලෑස්ති වෙලා තියෙනවා. මේ වෙද්දිත් ඒ සඳහා අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් නිර්මාණය කරමින් තියෙනවා. නිර්මාණය වෙලා තියෙනවා. එකම යම් පිරිසක් මේ වෙද්දි අතර පිටුවහල් කිරීමටත් ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඉදිරියේදී බලන්න පුළුවන් මේ mass deportation සාමූහික පිටුවහල් කිරීම කොහොමද ඇමරිකාව සිද්ධ කරන්නේ කියලා. දෙවෙනි කාරණය තමයි ඇමරිකන් ප්‍රතිපත්තිය යටතේ ඇමරිකන් මෙක්සිකෝ දේශ සීමාව තවත් ශක්තිමත් කරන්න කටයුතු කරලා තියෙනවා. මේකදී ඕන් පාවිච්චි කරනවා දැන් අලුතෙන් උපක්‍රමයක් දේශ සීමා බලාත්මක කිරීමේ අතිරේක මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. මේක යටතේ විශාල security forces අපි කියනවා ආරක්ෂක විධිවිධාන ආරක්ෂක බලකායක් ඒකම වැඩි මුර සංචාර මේ ප්‍රදේශවල පාවිච්චි කරලා දෙනවා. නිසා දේශ සීමාව ආරක්ෂා කිරීම පිළිබඳව මම හිතන්නේ ඔය ට්‍රම්ප් ඉදි කරන්න ප්‍රොපෝස් කරලා තියෙන යෝජනා කරලා තියෙන තාප්පේ වුණත් ඒ වෝල් එක වුණත් මම හිතන්නේ ඉදිරියේදී නිර්මාණය වීම නවත්තන්න මම හිතන්නේ ඉඩක් තියෙයි කියලා. මොකද ඊටාම පැහැදිලිව අර කලින් අත්දැකීම් පාවිච්චි කරලා ට්‍රම්ප් මේ වෙලාවේ ඊටාම සංයුක්තව බොහොම සංවිධානාත්මකව මේ වැඩ ඉස්සරහට කරගෙන යන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. මට මෙතන අංක නැහැ. නමුත් අංක සමහර ඒවා කියන්න තිබුණා නම් හොඳයි. නමුත් විශාල පොලිස් බලයක් නැත්නම් විශාල සාරක්ෂක හමුදා බලයක් මෙතනදී පාවිච්චි කරනවා මේ සඳහා. තුන්වෙනි එක තමයි සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ගේ ඩොකියුමන්ට්ස්
ඒ අවශ්‍ය ලිපි ලේඛන සැකසීම දැන් නවත්තලා තියෙනවා. සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ගැන තියෙන ලිපි ලේඛන සැකසීම දැන් නවත්තලා තියෙනවා. අපි කියන එකට ටෙම්පරරි හෝල්ඩ් කරලා තියෙනවා. හරි? මොකද ඒකට හේතුව ඔවුන්ට අවශ්‍යයි අලුත් නීතියක් සම්මත කරලා එතනින් පස්සේ පෙන්වන්න මේ අය ඩිස්ක්වොලිෆයි. මේ අය මේකට සුදුසු නැති අය කියන එක පැහැදිලිව පෙන්වන්න මම හිතන අවශ්‍ය කරලා තියෙන නිසා ලිපි ලේඛන සැකසීම රජයේ පැත්තෙන් දැනට නවත්තලා තියෙනවා. හතරවෙනි එක තමයි දැනටත් සමහර විට තිබුණු සම්මුඛ සාකච්ඡා. ඒ කියන්නේ අපි දන්නවනේ යම් මයිග්‍රේෂන් අපි කියන asylum seekers එහෙම නැත්නම් සරණාගතයන් සංක්‍රමණිකයන් සඳහා තියෙන සම්මුඛ සාකච්ඡා. ඒවට ඒ ඔවුන්ට ලබා දීලා තියෙන කතා කරන්න ලබා දීලා තියෙන අවස්ථාව දැනට සමහර දැනටත් ලබා දීලා තියෙන අවස්ථා අවලංගු කරලා තියෙනවා. ඒ අපොයින්ට්මන්ට්ස් තිබුණා නම් ඒ ඇමරිකන් නියෝජිතයන්ට කතා කරන්න ඒ අවස්ථාව අවලංගු කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ හරි පැහැදිලි ඇති බොහොම නරක අවදානම්කාරී තත්ත්වයන් වල පසු වෙන යුද කලාපවල ඉන්න අය දේශපාලන සරණාගතයන් වෙන්න පුළුවන්. මේ අය නැවත වතාවක් අනතුරේ වැටෙන එක තමයි මෙතනදී පැහැදිලිව අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම අවසාන වශයෙන් අපිට පේනවා මම හිතන සහෝදර සහෝදරයන්ට අදහසක් ඇති ඇමරිකාවේ තියෙනවා ICE කියලා එකක් ICE කියලා අපි එකට කියන්නේ. ඒ කියන්නේ Immigration and Custom Enforcement කියන එක. ආගමන හා රේගු බලාත්මක කිරීමේ කාර්යාංශය වෙන්න පුළුවන් ඒ ෆෝස් එක. මේ අයට වැඩි බලයක් ලබා දීලා තියෙනවා. පුළුල් බලතල පුළුල් කරලා තියෙනවා සහ වැඩිපුර වැටලීම් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ඇමරිකන් රජය විසින් මේ වෙද්දී ලබා දීලා තියෙනවා. ඒ හරහා මම දැක්ක පහුගිය දවස්වල මෙක්සිකෝවෙන් සංක්‍රමණය වෙච්ච ඩොකියුමන්ට්ස් නැති විශාල ප්‍රමාණයක් දැනටත් ඩිපෝට් කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ අයව රැඳවුම් භාරයේ තබාගෙන තියෙනවා මේ වෙද්දී. හරි? ඊළඟ එක තමයි තව එක උපක්‍රමයක් තමයි අවසාන වශයෙන් තව එක උපක්‍රමයක් තමයි මෙක්සිකෝවට බල කරමින් සඳහා නවාතන් නිදි කරන්න. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන් හදන්න මොකද ඒ අනිත් පැත්තට එන මම කරුණු කීපයක් කියනනම් මෙයා මේ වෙද්දී විශාල ගුවන් මෙහෙයුම් ප්‍රමාණයක් කරනවා. ඩ්‍රෝන් සහ ගුවන් මෙහෙයුම් ප්‍රමාණයක් කරනවා. සංක්‍රමණිකයන් අල්ලගන්න. ඒකම ලොකු උත්සාහයක් තියෙනවා සංක්‍රමණිකයන් ගුවනින් අරන් ගිහිල්ලා නැවතතාවක් මෙක්සිකෝවට බාර දෙන්න. සහ ඒකම විශාල වශයෙන් මෙක්සිකෝ බෝඩ් එකේ මොන ඉදි කරමින් ඉන්නවා අලුතින් ෆැසිලිටිස් සංක්‍රමණිකයන් తాවකාලිකව රඳවා තබා ගන්න සහ ඩිපෝට් කිරීම සඳහා. EU එක අපි ගත්තොත් ඒ ඇමරිකාවේ තත්ත්වය හරිම පැහැදිලි. ඇමරිකාව ට්‍රම්ප්ගේ දෙවනි දුර කාලය ඇතුලේ ඉතාම සංවිධිතව තමන්ගේ කලින් ඉගෙනගත්ත පාඩම් එක්ක ඉතාම පැහැදිලිව දේශීයව නිර්මාණය කරලා තියෙනවා සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක්. දේශපාලනිකව ගත්තොත් සංවිධානය කරලා තියෙන සමාජය සංක්‍රමණිකයන්ට විරුද්ධව. අපි EU එක දිහා බැලුවොත් මේ යුරෝපානු සංගමය දිහා බැලුවොත් යුරෝපානු සංගමේ ක්‍රියාකාරීත්වය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එන්නේ විශේෂයෙන්ම 2024 න් පටන් ගත්ත අලුත් ප්‍රතිපත්ති දිහා බැලුවොත් ඕන අනුගමනය කරන්නේ කොටස් දෙකකට අදාළ ප්‍රතිපත්ති. ඒ කියන්නේ අපි එකට කියනවා වැළැක්වීම සහ බාහිරකරණය. Deterrence and externalization කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. Deterrence and externalization. ඒ කියන්නේ වැළැක්වීම සහ බාහිරකරණය. ඒ කියන්නේ එකක් තමයි දේශීය වශයෙන් ඊටාම නීතිමය බාධක හදන්න පුළුවන්. අනිත් පැත්තෙන් වැඩිපුර ජනන වෙන රටවල් වලින් අපි උදාහරණයක් ගත්තොත් සිරියාව වගේ ප්‍රදේශයකින් ලිබියාව වෙන්න පුළුවන්, ඉරාකය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තට පස්සේ පලස්තීනය වෙන්න පුළුවන්. මේ ගැටුම් තියෙන යුද ප්‍රදේශ වලින් අපි ගත්තොත් තව එකක් යුක්‍රේනය වෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රදේශ මේ රාජ්‍යයන් එක්ක අලුතින් ගිවිසුම් ගත වෙනවා සංක්‍රමණිකයන් තමන්ගේ රටට ඇතුල් නොවීම සඳහා. ඒතර මේ ඩිටරන්ස් ප්‍රතිපත්ති අපිට දකින්න පුළුවන් අලුත්ම ප්‍රතිපත්ති ඇතුලේ තියෙනවා. අනිත් එක තමයි බාහිරකරණය. බාහිරකරණය කියලා කියන්නේ සංක්‍රමණිකයන් ඇතුල් වුණාට පස්සේ ඔවුන් තමන්ගේ බල ප්‍රදේශය ඇතුලේ නෙවෙයි අපි කියන ජුරිස්ඩික්ෂන් කියලා තමන්ගේ නීතිමය සීමාව බලපවත්වන නීතිය බලපවත්වන ප්‍රදේශය නෙවෙයි වෙනත් ප්‍රදේශයක තියලා තමයි ජුරිස්ඩික්ෂන් නැත්නම් මේ අවශ්‍ය නීතිමය කටයුතු කරන්නේ. මොකද ඒකෙදි ඔවුන් මිදෙනවා රට ඇතුලේ තියෙන නෛතික රාමුවෙන් ඔවුන්ට මිදෙන්න හැකියාව තියෙනවා. මම මේ ඔක්කොම කියවන්න නැතුව ඉන්නම්. නමුත් මෙන්න මේ ડોකියුමන්ට් එක හරිම වැදගත්. ඔවුන් ඉදිරිපත් කරා 2024 Pact on මේ EU එක මේක ඉදිරිපත් කරේ Pact on Migration and Asylum
a common EU system to manage migration කියලා. ඒ කියන්නේ මම සරලව සිංහලෙන් කිව්වොත් එහෙම සංක්‍රමණ සහ දේශපාලන සරණාගතභාවය පිළිබඳව පොදු ප්‍රතිපත්තියකට EU එක ගමන් කරනවා. කියන්නේ යුරෝපානු සංගමය මේ පොදු ප්‍රතිපත්තියට ගමන් කරනවා. දැන් ඔවුන්ට හැකියාව තියෙනවා පොදු ප්‍රතිපත්තිය යටතේ අර කලින් රාජ්‍යයන් විසින් වෙනස් කොට සැලකපු සමහර සානුකම්පිත සහ මානුෂවාදීව තිබුණු සමහර ප්‍රතිපත්ති වෙනස් කරලා සමස්ත යුරෝපානු සංගමයේ විදිහට එක තනි පොදු ප්‍රතිපත්තියකට තමන්ගේ මේ සරණාගත නැත්නම් සංක්‍රමණික ප්‍රතිපත්තිය අරගෙන එන්න. මම හිතනවා මේක ඉතාම ප්‍රශ්නකාරී එකක්. මේක ප්‍රශ්න කරලා තිබ්බා සමහර මානව හිමිකම් සංවිධාන විසින් කොහොමද මෙහෙම කරන්නේ, කොහොමද මේ තනි පොදු ප්‍රතිපත්තියකට ගේන්නේ? මොකද රටවල විවිධ වෙනස් නීතීන් පැවතුණා. මිනිසුන්ගේ තත්ත්වයන් සලකා බලලා, සමහර යුද්ධ කලාප පිළිබඳව සලකා බලලා, දේශපාලන සිරකරුවන් පිළිබඳව, දේශපාලන සරණාගතයන් පිළිබඳව කරුණු සලකා බලලා, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තත්ත්වයන් පිළිබඳව සලකා බලලා වෙනස් තත්ත්වයන් තිබුණා. හැබැයි අපිට පේනවා මේ පැක්ට් එක මෙන්න මේ පොදු ප්‍රතිපත්තිය අරගෙන එනකොට විශේෂයෙන්ම ඉතාලියේ මෙලෝනි මම හිතන්නේ මේ පාලනය ඉතාම දැඩිව මේකට මැදිහත් වෙච්ච තත්ත්වයක් අපිට දකින්න ලැබුණා. ඇයගේ මේ සහ අතිරේක වශයෙන් ස්පාඤ්ඤේ සහ ජර්මනියේ මැදිහත් වීම මේකට තිබුණා. ඉතාම දැඩිව මේකට මැදිහත් වෙලා තමයි මේ ප්‍රතිපත්තිය අරගෙන එන්නේ. මේකේ මම කරුණු කීපයක් කියන්න. මේකේ හරියම පැහැදිලි මේක කොච්චර වර්ගවාදීද සංක්‍රමණ විරෝධීද කියලා. මොකද මේකෙදී පළවෙනි එක බැලුවොත් මම ඔක්කොටම යන්නේ නැහැ. පළවෙනි එක බැලුවොත් ඒකේ තියෙන robust screening. ඒ කියන්නේ මේ සංක්‍රමණය කියන්නේ ඊටාම දැඩිව ස්ක්‍රීනින්, ඊටාම දැඩිව මෙයාගේ තොරතුරු විශ්ලේෂණය කරන්න, ඒකම මේ එයාගේ වටපිටාව කරන්න මෙයයි නියමිතයි. ඒ නිසා අපිට පේනවා දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්න මේ පනත විසින් මේ පොදු ප්‍රතිපත්තිය විසින් මෙයාට හැකියාව ලැබිලා තියෙනවා. මම ඔක්කොම නොකියවා ඉන්න. නමුත් අපිට පේනවා මෙන්න මේ දේ විශේෂයෙන්ම 2024 මැයි මාසයේ සම්මත කරපු මෙන්න මේ ප්‍රතිපත්තිය නිසා ඇත්තටම සමහර සරණාගත කිවිසුම් සරණාගතභාවය සඳහා අයදුම් කිරීම තවත් අමාරු වෙලා තියෙනවා. දේශ සීමාවල රඳවා තබා ගැනීම වැඩි කරන්න මෙයාට හැකියාව ලැබිලා තියෙනවා. සහ සමහර විට තොරතුරු නොපැහැදිලි නැත්නම් සමහර සංක්‍රමණිකයන්ගේ තත්ත්වය අපැහැදිලි අවස්ථාවල ඇත්තටම EU රටවල් වලට සරණාගතභාවයට ප්‍රවේශ වීමේ හැකියාව අත්හිටුවීම දක්වා මේකේ තියෙන නීති රීති ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඒ නිසා මම හිතන්නේ දැඩි සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක් තමයි අපිට EU එක පැත්තෙන් මෙතනින් එහාට දකින්න ලැබෙන්නේ. ඒකම අපිට පේනවා මෙන්න මේ රටවල් ඊජිප්තුව, මොරිටේනියාව සහ එක්කම ටියුනීසියාව, ලිබියාව, මොරොක්කෝව වගේ රටවල් එක්ක EU එක අලුතින් ගිවිසුම් අත්සන් කරනවා. මොකද දේශ සීමා කළමනාකරණය වැඩි කරන්න. ඒ කියන්නේ ඇත්තටම ඒ රටවල් වල දේශ සීමාව ආරක්ෂා කරන්න වැඩිපුර මුදලක් වියදම් කරමින් ඉන්න EU එක විසින්. මොකද හේතුව තමයි තමන්ගේ රාජ්‍ය ඇතුළට, තමන්ගේ රාජ්‍යන ඇතුළට, තමන්ගේ කලාපය ඇතුළට මෙයට ඇතුල් වීම වැළැක්වීම සඳහා. හරි? ඒ නිසා මම හිතන්නේ මේ පැහැදිලි ඇති ඊටාම මේ දෙපැත්තකින්, ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පැත්තනොත් අනිත් පැත්තෙන් අපි ගත්තට පස්සේ යුරෝපයේ පැත්තනොත් ඊටාම දැඩි කොන්දේසි මෙතනින් එහාට පැනවෙන්න නියමිතයි සංක්‍රමණිකයන් සඳහා. අවසාන වශයෙන් මම මේක එකතු කරන්නම්. සහෝදරයන්ට මතක ඇති මම හිතන්නේ සමහර කියවලත් ඇති 1970 ගණන් වල ජර්මනිය තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ සංක්‍රමණිකයන්ව බොහොම සාදරයෙන් පිළිගත්තා. එයාට එන්න කියලා කිව්වා. මොකද ඒකට හේතුව තමන්ගේ කර්මාන්තවල වැඩ කරන්න, කර්මාන්ත වර්ධනය කිරීම සඳහා. හැබැයි 970 අගභාගයේදී අර්බුදයට ගමන් කරද්දී මෙයා ඉක්මනින්ම මෙයාව පිටමං කරා. මෙයා ඉවත් කරන්න කටයුතු කරා. ඒ කියන්නේ සංක්‍රමණිකයන් අවශ්‍ය වෙන්නේ ඊටාම කෙටි කාලීන වශයෙන් තියෙන කටයුත්තක් ඉෂ්ට කරගන්න. එතනින් එහාට ගත්තට පස්සේ උන් අනුගමනය කරන්නේ සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක්. ඒ නිසා මේක අපිට ඉදිරියටත් දකින්න පුළුවන් වෙයි. මේ සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රශ්නේ තවත් දැඩි වෙන තත්වයක අපි ජීවත් වෙන්නේ.
අවසාන කාරණේ විදිහට මට ඇත්තට මතු කරන්න ඕන මෙන්න මේ කාරණේ. මේක මම හිතනවා ටිකක් ගැඹුරින් තේරුම් ගන්න එක වැදගත් කියලා. ඒ තමයි සංක්‍රමණික ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ධනපතියන්ට. සංක්‍රමණිකයන්ගේ ඊටාම අඩු මිලට සැපෙන ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ධනපතියන්ට. හැබැයි ධනපති රාජ්‍ය අර්බුදයට ගමන් කරනකොට ඒකට වේගෙන් ඇටැක් කරන්නේ ධනපති රාජ්‍යයේ නීතිය විසින්. ඒ ධනපති රාජ්‍ය නැවතතාවක් ඒ නීතිය අලුත් කරලා සංක්‍රමණික විරෝධී නීති සම්මත කරගන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපිට මෙතන මේ මොහොත වෙද්දී තියෙනවා ලෝකයේම සංක්‍රමණිකයන්ට මම හිතන්නේ වගකීමක් තියෙනවා සාමූහික මේ පිළිබඳව හිතලා බලන්න. ඒ කියන්නේ අපි ලංකාවේ ශ්‍රමිකයෝ ගත්තොත් මම හිතන්නේ දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ඉතාලියේ ඉන්න ශ්‍රමික සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරන්න ඕන් එක්ක දේශපාලනිකව සංවිධානය වෙන්න. මොකද මෙතනින් එහාට අපිට හුදකලා සටනක් ඉතුරු වෙලා නැහැ. මම හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ බොහොම සාමූහික සටනකට ගමන් කිරීම. එහෙම නැත්නම් මම හිතන්නේ දැඩි විදිහට මේ දක්ෂිණාංශික පාලනයන් විසින් තවත් නරක ප්‍රතිපත්ති සංවිධානය කරන්න නියමිතයි. ඒ නිසා අවසාන කාරණේ විදිහට මම එකතු කරන්න අපිට තව ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. එහෙමනම් දැන් අවස්ථාව තියෙනවා දේවල් කරුණු තවත් ඉදිරියටත් ගෙනියනවා නම් මේ අවස්ථාව තියෙනවා කට්ටියට අහන්න. මේ ඇහෙනවනේ දැන් මම එහෙනම් කියාගෙන යන්න. මම ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන මේ දැන් කල්ප සහෝදරය අවසාන වශයෙන් කිව්වා මේ දැන් මේ ප්‍රශ්නෙට ඒ කියන්නේ මේ සංක්‍රමණිකයන් යුරෝපයේ ඇතුළු ධනවාදී රටවල් විසින් පාවිච්චි කළා අර විසිකරන අතපිය දාලා විසිකරන කඩදාසි වගේ ඒ අවස්ථාවල තමන්ගේ රටේ ආර්ථික වර්ධනයට සහ අවශ්‍ය කරන වෙලාවට පාවිච්චි කරලා අයින් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙන ඉතිහාසයේ ඉඳන්ම එතකොට දැන් මේකට විසඳුමක් හැටියට ඒ රටවල කම්කරු පන්තිය සහයෝගීව එකට වැඩ කරන්න ඕනයි කියන අදහස තමයි ඉන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ මම මේක දැන් එදා කවුරු හරි කෑ ගහනවා බෑනේ කියන්නේ මේ ඇහෙනව නේද? අපිට ඇහෙනවා. ඔව්. හරි. එතකොට දැන් ප්‍රංශේ මම ඊයේ මේ ගැන කල්ප සහෝදරයත් කිව්වා මම හිතන්නේ මේ ප්‍රශ්නේ තමයි දැන් අහන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රංශේ යුද්ධෙට දැන් ප්‍රංශය ඇතුළු යුරෝපේ කොමියුනිටිගේ යුද්ධෙට කෝටි ගාණක් වියදම් කරනවා. කියන්නේ බිලියන 800ක් දැනට රිසර්ව් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එයින් දැන් මම ඊයේ මෙහි තියෙන වාමාංශික පක්ෂයක් තියෙනවා NPA කියලා නොබෙල් පාටි ඇන්ටි කැපිටලිස්ට් කියලා. ඒගොල්ලන්ගේ ඒකේ ටිකක් පිළිගත ඇති සහෝදරයෙක්ගේ මං ඇහුවා මේ මොකද ඇයි මේ ප්‍රංශයේ තියෙන වාමාංශික පක්ෂ එතකොට විශාල මේ ප්‍රංශ විශාල මේ යූනියන්ස් ටිකක් තියෙනවානේ. ඒවා මේ අපේ වගේ කුඩා ඒවා නෙමෙයි ලක්ෂ ගාණක් මිලියන ගාණක් ඉන්නවා ඒවා කම්කරු. එතකොට ඒ සංවිධාන විසින් මේ යුද උන්මාදයට විරුද්ධව ඇයි නැගී සිටින්නේ නැත්තේ කියලා. එතකොට ඒ සහෝදරය කිව්ව කතාව තමා මොකද ඒකොලොත් ඔය මෙහි තියෙන විශාලම යූනියන් එක වන CGT එක නියෝජනය කරනවා. ඒකට හේතුව තමාලු ඒකේ ඉහළ නිලධාරි තන්ත්‍රය ඔය විශාල යූනියන් වල ඉන්න ඒකොල බලාපොරොත්තු වෙනවලු දැන් මේ යුද්ධය සඳහා යුද්ධයේ කොසේ වෙතත් අලුතෙන්ම මේ කොමියුනිටි එක තීරණය කළා තියෙනවා යුරෝපයේ ආරක්ෂාව දැඩි කරන්න ඒ සඳහා යුරෝපයේ මේ ආයුධ නිෂ්පාදනය කරන්න එතකොට නව ආයුධ ඒ සඳහා ඒක නිසා මේ එවැනි එතකොට ඒ අවස්ථාවේදී විශාල කම්හල් ප්‍රමාණයක් ඇති වෙලා විශාල රැකියා ප්‍රමාණයක් බිහි වෙනවා. ඒක නිසා අපි යූනියන් හැටියට ඒකට සහයෝගය දෙනවා.
දැන් මේක හරි විකාරයක්. ඒ කියන්නේ කම්කරු පන්තිය තල්ලු කරනවා තවත් මේ රටවල් වල අනිත් කම්කරු පන්තියට විරුද්ධව මේ වැඩේ කරන්න මේ කම්කරු පන්ති නායකත්වය විසින්ම. එතකොට කොහොමද මෙවැනි දෙයකට අපි ග්ලෝබලි කියන්නේ මේ ලෝකය හැටියට මුහුණ දෙන්නේ කියන එක. කම්කරු පන්තිය හැටියට. මම හිතන්නේ මේ චන්දන සහෝදරයා වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. මම හිතන්නේ මේ ඊටාම් පැහැදිලි මේ අපි මුහුණ දීලා ඉන්න අර්බුදය කියන ওই වගේ ප්‍රකාශයක් කම්කරුවන්ගේ පැත්තෙන් එනවනම් එකකින් හරි පැහැදිලි කම්කරුපන්ති දේශපාලනයට නැත්නම් ඒ දේශපාලන අධ්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද එයා බලාපොරොත්තු වෙනවා නම් මේ හරහා අපිටත් මොන හරි අපේ වර්ධනයක් සිද්ධ වෙයි කියලා මම හිතන්නේ ඒක ඊටාම නරක දේශපාලන කියවීමක්. ඒතර ඔය යුරෝපයේ වමටත් යුරෝපයේ වාමාංශික දේශපාලනයටත් සිද්ධ වෙච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි ඒවා ඊටාම ජාතිකවාදී තලයන් වල හිර වෙච්ච එක. ලංකාවෙත් සමහර වෘත්තීය සමිති තියෙනවා. ඒ වෘත්තීය සමිති ඇත්තටම තියෙන්නේ මේ තමන්ගේ හුදු අරමුණු දිනා ගන්න විතරයි. ඒවා දේශපාලන වෙනස් වීම බලාපොරොත්තු වෙන්නේ ඒ සම්පූර්ණයෙන් හැදිලා තියෙන තමන්ගේ වැටුප් දිනා ගන්න, තමන්ගේ වරප්‍රසාද දිනා ගන්න විශ්වවිද්‍යාලවල ගත්තත් ඔය ප්‍රශ්නය දිගටම අපි මුහුණ දෙනවා. මොකද අපි දිගින් දිගටම IMF එක පිළිබඳව ප්‍රශ්නය මතු කරනකොට IMF එක තමයි මෙතන තියෙන ප්‍රශ්නය කියලා මතු කරද්දී බොහෝ විට මේ වෘත්තීය සමිති මේ අටපියන් තමයි හිටියේ. නමුත් දැන් තමන්ගේ වැටුපට මේ පහුගිය බජට් එකේදී තමන්ගේ වැටුපට තමන්ගේ වරප්‍රසාද වලට පහර වදිනකොට ඒවා කප්පා දෙනකොට දැන් මතක් වෙලා තියෙනවා නෑ අපි මේ එකතු වෙන්න ඕන. අපි දැන් අලුතෙන් සාමූහිකත්වය හදා ගන්න ඕන කියලා. නමුත් නෑ. ඒ සාමූහිකත්වය ඊටාම ව්‍යාජ එකක්. මොකද එයයි කිසිසේත්ම මේකේ තියෙන ගැඹුරු තලයේ තියෙන ප්‍රශ්නය ගන්න නෑ. ඒ තමයි IMF එකේ ප්‍රතිපත්ති. මොකද IMF එකේ ප්‍රතිපත්ති වලින් තමයි ලංකාවේ ආර්ථිකය දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒකම අපිට තේරුම් ගන්න පුළුවන් යුරෝපයේත් මම හිතන්නේ දේශපාලනික වශයෙන් විශාල පරිහානියක් තියෙන වෘත්තීය සමිතිවල කම්කරු පන්ති ව්‍යාපාරය ඇතුලේ. ඒ නිසා තමයි මම හිතන්නේ එහෙම උත්තරයක් අපිට ලැබෙන්නේ. ඒ නිසා යුද්ධය සඳහා මැදිහත් වෙනවා කියන එක මම හිතන්නේ අපි තේරුම් ගත යුතුයි. මේ යුද්ධය දිගින් දිගටම යනවා කියන එකේ තේරුම දැඩි ලෙස යුරෝපයේ යුරෝපානු කලාපයේ අස්ථාවර වෙනවා කියන එක. ඒ නිසා කර්මාන්ත ස්ථාපනය වීම කෙසේ වෙතත් කලාපයක් විදිහට අස්ථාවර වීමත් තමන්ගේ ජීවිතවලට එල්ල වෙන ආරක්ෂක තර්ජනත් මම හිතන්නේ ඉදිරියේදී මේක ඉස්සරහට ගියොත් වර්ධනය වෙනවා. මම හිතන්නේ මේ යුද්ධය ඉස්සරහට යයි කියලා. මොකද ඊටාම පැහැදිලි ඇමරිකානු බලතන්ත්‍රය සහ රුසියාව මේක නවත්තන්න එකඟ වෙලා තියෙනවා. ඒ නිසා සෙලෙන්ස්කි පාලනයට හරියම පැහැදිලිව තමන්ගේ බලය අකුල ගන්න සිද්ධ වෙනවා. ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා ඉදිරියේදී. හරියම පැහැදිලිව ඇමරිකාව විසින් මේක මේ මට්ටු කරන ප්‍රතිපත්තියක් තමයි ඉස්සරහට ගෙනියන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ අනිත් කාරණේ තමයි දැන් ඔය කර්මාන්ත ඉදිවෙයි කියලා බලන් ඉන්න අයට මම හිතන්නේ තවමත් පාඩමක් ඉගෙනගෙන නැහැ. ඇති වෙලා තියෙන ඉන්ධන අර්බුදේ බලශක්ති අර්බුදේ. එකම ලෝකේ භාණ්ඩවල මිල මට්ටම කොච්චර වැඩි වෙලා තියෙනවද? මෙන්න මේ ප්‍රශ්න ටික මම හිතන්නේ එයාගේ ඉස්සරහට එන්න නියමිතයි. ඒ නිසා සුබවාදී බලාපොරොත්තුවක් තියන්න එපා කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ආයුධ නිෂ්පාදනය වගේ එකක් ඇතුලේ තමන්ගේ මේ ආර්ථිකය වර්ධනය වගේ කියලා හිතන එක මම හිතන්නේ තාම විනාශකාරී අදහසක්. ඒ නිසා මම හිතන්නේ මේ පොදුවේ මම හිතනවා සහෝදර සහෝදරියෝ පෙනී ඉන්න ඕන මතයක් කියලා මම පුද්ගලිකව හිතනවා. පොදුවේ මෙන්න මේ යුද්ධ විරෝධය, යුද්ධයට විරුද්ධ වීම, ආයුධ නිෂ්පාදනයට විරුද්ධ වීම කියන කාරණේ අපි දැක්ක පහුගිය වකවානුවේ ඇමරිකාවේ ගාසා තීරයේ කරපු ඝාතන වලට විරුද්ධව මිනිස්සු ගිහිලා විරෝධය පෑවේ ආයුධ කර්මාන්ත ශාලා ඉස්සරහා. ආයුධ අරන් ගියපු නැව් අත්පත් කරගන්න බොහෝ ක්‍රියාකාරීන් කටයුතු කරා දේශපාලන ක්‍රියාකාරී කටයුතු කරා. නවත්තන්න නම් ආයුධ සැපීම නැවත මේ විරෝධය මම හිතන්නේ ඉස්සරහට ගෙන ආ යුතුයි.